දුවලා පුතාලා හැමෝවම Kids Tales YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියන්න යන කතාවේ නම තමයි කළගුණදත් වඳුරු පැටියා. ඒ කියන්නේ තමන්ට කරපු උදව්ව අමතක නොකරපු වඳුරු පැටියෙක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඔන්න එකමත් එක ගමක අප්පුහාමි කියලා සීයා කෙනෙක් හිටියා. මේ සීයා හරි කැමති එයාගේ වත්තේ බෙහෙත් පැල හිටවන්න. සීයා එක ලෙඩවලට ඕන බෙහෙත් හදන්නත් දන්නවා. ඉතින් මේ බෙහෙත් පැල හොයන්න සීයා හැමදාම එයාගේ ගෙදර පිටිපස්සේ තියෙන කැලේට යනවා. ඒ කැලේ ලස්සන මල් ජාති, එක ජාතියේ ගස් වර්ග වගේම කුරුල්ලෝ, මුවෝ, වඳුරෝ පාට සමනල්ලු පිරෙන්න ඉන්නවා. ඉතින් ඔන්න එක දවසක් අප්පුහාමි සීයා කැලේ මැදින් ඇවිදගෙන යනකොට කවුරෝ කිඳිරි ගාන සද්දයක් ඇහුණා. සීයා ඒ සද්දේ එන පැත්තට ඇවිදගෙන ගියා. ගිහින් බලනකොට වඳුරු පැටියෙක් බිම වැටලා ඉන්නවා දැක්කා. සීයා වඳුරු පැටියා ළඟට ගිහින් බලනකොට වඳුරු පැටියගේ කකුල තුවාල වෙලා තියෙනවා දැක්කා. ඉතින් සීයා වඳුරු පැටියාව ළඟට අරගෙන බෙහෙත් පැල ටිකක් අරන් කොටලා ඒ තුවාලෙට බෙහෙත් කරා. එදායින් පස්සේ වඳුරු පැටියායි අප්පුහාමි සීයායි හොඳ යාළුවෝ වුණා. සීයා හැමදාම කැලේට යනකොට කෙසල් ගෙඩියක් අරන් ගිහින් වඳුරු පැටියට දුන්නා. ඔන්න එක දවසක් සීයා කැලේට යනකොට බිම තිබ්බ ගහක මුලක් පැටලිලා සීයා බිම වැටුණා. ඒ වැටුණු පාරට සීයාගේ කකුල තුවාල වෙලා සීයාට නැගිට ගන්න බැරි වුණා. සීයා බිම වැටලා ඉන්නා දැකපු වඳුරු පැටියා සීයා ළඟට ආවා. අනේ වඳුරු පැටියෝ, මගේ ගෙදර ගිහින් මේ රතු ලේන්සුව මගේ නෝනට දෙන්න. මෙහෙම කියපු සීයා රතු ලේන්සුව වඳුරු පැටියාගේ බෙල්ලේ ගැට ගැහුවා. වඳුරු පැටියා ගහෙන් ගහට පැන ගිහින් සීයාගේ ගෙදර ළඟට ආවා. ඒ වෙලාවේ ඒ ආච්චි අම්මා ගෙදර වත්තේ පැලවලට වතුර දාන ගමන් හිටියේ. අප්පුහාමි සීයාගේ රතු ලේන්සුව දැක්කපු ආච්චි අම්මා පුදුම වුණා. අනේ අප්පුහාමිට මොකක් හරි කරදරයක් වෙලා වගේ. ඉක්මනට පොලිස්රාල හාමිට කතා කරන්න ඕනේ. ආච්චි අම්මා ඊට පස්සේ පොලිසියට කතා කරලා විස්තරේ ඔක්කොම කිව්වා. ඉක්මනට පොලිස් මාම කෙනෙක් අප්පුහාමි සීයා හොයන්න ආවා. සීයා හිටපු තැනට යන්න උදව් කරේ කවුද දන්නවද? වෙන කවුරුවත් නෙමෙයි, අර පුංචි වඳුරු පැටියා. පොලිස් මාමා සීයාව හොයාගෙන සීයාවත් එක්කන් කැලෙන් එළියට ආවා. ඉතින් මේ කළගුණ දන්න වඳුරු පැටියා අප්පුහාමි සීයාගේ ආච්චි අම්මගේ හොඳම යාළුවා වුණා. ඔන්න දුවේ පුතේ, අපිත් පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕනේ කවුරු හරි උදව්වක් අපිට කරොත් ඒ කෙනාටත් උදව් ඕන වෙලාවට පිහිට වෙන්න. ඒක බොහොම හොඳ ගුණයක්. තවත් අලුත් කතාවක් අරගෙන මම ආපහු එන්නම්. එතකන් දුවලා පුතාලා හොඳ ළමයි වගේ ඉන්න ඕනේ.